හෙලෝ ගයිස් වෙල්කම් බෑක්. ඉතින් ගයිස් මං අද කියන්නේ ඔයාගේ ෆෝන් එකේ වුණ රෙකෝඩ් කරන සවුන්ඩ් එකක්. ඒ කියන්නේ ඔයා YouTube කරනවා මේකට ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ සවුන්ඩ් එක ස්ටුඩියෝ ක්වොලිටි එකට ගන්න කොහොමද කියලා ලක්ෂ ගණනක මයික් එකේ රෙකෝඩ් කරා වගේ ක්වොලිටි එකට ගන්න කොහොමද කියලා අපි අද බලමු. ඉතින් මේකට අපි යූස් කරන Adobe AI එක AI ටෙක්නොලොජි එක. මේකින් ඔයාලට කරගන්න පුළුවන් ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඔක්කොම අයින් කරලා, ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ශබ්ද ඔක්කොම අයින් කරලා ක්ලියරි නොයිස් නැති සුපිරි ඕඩියෝ එකක් අවුට්පුට් එකට ගන්න. හරිද? එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔය ඉස්සරහම ඔයාගේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න ඕන. හරිද? මම Google එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයා මේක සර්ච් කරන්න ඕනේ Adobe voice කියලා. ඒ කියන්නේ මේ Adobe voice කියලා ගහපුවම වෙනවා. මම ඔයාලට මේකේ link එක දාලා තියෙනවා description එකේ. ඔයාලා ඊට පස්සේ මේකේ එන පළවෙනි link එකට යන්න ඕනේ. ඒ කියන්නේ මම link එක description එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මේක කැමති නම් sign up වෙන්න පුළුවන්. පොඩ්ඩක් load වෙන sign ඕනේ. ඊට පස්සේ මෙහෙම තියෙන ඔයාලට sample check කරලා බලන්න පුළුවන්. මම බලනවා. Hey, Sam here, the lead designer on Adobe Podcast, and I'm out here in front of some construction. ඔය guys ඒ clear කරපු sound එක ඔම් බලන්න දැන් clear කරපු නැති original sound එක. Hey, Sam here, the lead designer on Adobe Podcast, and I'm out here in front of some construction by the Adobe New York City. ඔයාලට පේනවා සෑහෙන වෙනසක් තියෙනවා. කොහොමද ඒ කියන්නේ මේක සුපිරිම වෙබ්සයිට් එක Adobe එක කියන්නේ ඔයා කාමතුන් කියන්න ඕනේ සුපිරිම වෙබ්සයිට් එක. එහෙනම් මගේ ඔඩියෝ එකක් චෙක් කරලා බලමු guys අපි. මම ඔඩියෝ එක මේකට ඉන්පුට් කරගන්නවා. මම චෙක් කරලා බලන්න ඉච්චරලා. මම මේ වගේ ඔඩියෝ එකක් ඕපන් කරගෙන බලන්න ඉස්සෙල්ලා RAM එකක් ගන්න තියෙන හිතන්නවත් බැරි මේ කාලේ ඔයාගේ ළඟ තියෙන සාමාන්‍ය පෙන් ඩ්‍රයිව් එක ඔයාගේ RAM එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කිව්වොත් ඔය විශ්වාස ගන්න. ඔව්. මේ සවුන්ඩ් එක මම ගන්නවා. මේ සවුන්ඩ් එකේ guys ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් අර සවුන්ඩ් එච්චර නැතුණාට මේක අර සාමාන්‍ය අර හුලං සද්ද ඒ කියන්නේ එක එක රෙකෝඩ් කරද්දී එක එක එන සද්ද ඇහෙනවා. හරිද? මම මේක ඔයාලට මේකට දාලා අප්ලෝඩ් කරලා පෙන්නන්න. ඔයාලා ඊට පස්සේ මේක drag and drop කරන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා ඊට පස්සේ wait කරගෙන ඉන්න පොඩි වෙලාවක් යනවා මේක අප්ලෝඩ් වෙනකම්. පොඩ්ඩක් ඒකට wait කරගෙන ඉන්න. ඉතින් guys කියන්න ඕනේ මගේ වීඩියෝ මම මේ දාන්නේ මම දැන් 13 වෙනි වීඩියෝ එක. please guys මම subscribe කරන්න. මම 1k ගහන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි guys මේ ගමන යමු. මම ඔයාලට මේ වගේ ටිච් වීඩියෝ එක දිගටම දානවා. ඉතින් guys මාත් එක්ක එකතු වෙලා ඉන්න. අනිවාර්යෙන් bell icon ඔන් කරලා තියාගන්න. මම ඉස්සරහට YouTube tutorial videos දානවා කොහොමද channel එකක් create කරගන්නේ, කොහොමද මේ channel එක grow කරගන්නේ. ආන් ඒ වගේ වීඩියෝ දානවා. ඉස්සරහම වීඩියෝ එක අප්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා ආයෙ වීඩියෝ දානවා. හරිද? මම channel එකත් එක්ක දිගටම මතක තියාගන්න. ඕකෙන් guys දැන් ඔයාලට වෙන මේක අප්ලෝඩ් වුණා. හරිද? දැන් අපි බලමු මේක ටෙස්ට් කරලා. ඔරිජිනල් එකේ දාලා ටෙස්ට් කරලා බලමු කොහොමද වෙනස කියලා. ඔයාට දැන් එහෙම වෙද්දී සාමාන්‍ය පොඩි පොඩි ශබ්ද බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙනවා. උන් බලන්න මේක enable කරලා දැන් හරිද? ඔත් මේක අනිවාර්යෙන් ටෙස්ට් කරලා බලන්න. එතකොට ඔයාලට මේක වෙනස හොයාගන්න පුළුවන්. Hello guys, welcome back. RAM එකක් ගන්න තියෙන තැනවත් බර මේ කාලේ ඔයාගේ ළඟ තියෙන සාමාන්‍ය පෙන් ඩ්‍රයිව් එක ඔයාලට පේන සෑහෙන වෙනසක් තියෙනවා. ඒ කියන්නේ අය සුපිරිම ක්වොලිටි දෙනවා මේකෙන්. මම ෆෝන් එකෙන් තමයි මේක රෙකෝඩ් කරේ. ඒ වුණාට අය සුපිරිම ක්වොලිටි දෙනවා. ඔයාලට ඒකෙන් ඔයාම දාලා බලන්නකො එකේ සෑහෙන වෙනසක් තියෙනවා. ඔයාලා මේක දාලා ටෙස්ට් කරලා බලලා පහලින් කමෙන්ට් දාන්න මොකක් හරි ප්‍රශ්න තියෙනවනම් කොහොමද කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් guys මේ වීඩියෝ එක මම හිතනවා ඔයාලට සෑහෙන වැදගත් වෙන්න ඇති කියලා. YouTube එකේ එන්න මේක සෑහෙන වැදගත්. ඔයාලා මුලින් ඉඳන් පටන් ගන්නවා සෑහෙන වැදගත්. ඉතින් guys මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් subscribe කරලා bell icon එක දාලා තියාගන්න. මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් යටින් comment එකක් දාන්න. එහෙනම් guys ජය වේවා.